Hi යාළුවනේ welcome to back my YouTube channel. අදත් මම ගෙනාවේ study vlog එකක් 2026 නංගිලා මාලිලා වෙනුවෙන්. ඉතින් ඔයා 2026 A level කරන ළමයෙක් නම් අනිවාර්යයෙන්ම skip නොකර මේ වීඩියෝ එක බලන්න. අන්තිම වෙනකම් බලන්න මේ වීඩියෝ එක. මොකද ළමයි 99%ක්ම කරන වැරදි 10ක් ගැන තමයි මම මේ කියන්නේ. A level වලට ready වෙන ළමයෙක්ගේ අතින් වෙන්න පුළුවන් වැරදි මොනවාද? ඒව අවම කරගන්න ලකුණු මට්ටම වැඩි කරගන්න. ඉතින් මේ වීඩියෝ සීරීස් එකෙන් මම ගේන්නේ ඔයා කරන්න හොඳ නැති වැරදි 10ක්. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එකතු වෙන්න මගේ වීඩියෝ එකත් එක්ක. A-level exam එකට ready වෙන ඔයාලා හැමෝම බලන්න ඕන වීඩියෝ එකක් තමයි මේක. මොකද මෙතනින් මේ මම කියන වැරදි වලින් ඔයාලා එකක් හරි කරනවා නම් ඒක ඔයාලගේ result එකට ගොඩාක් බලපාන්න පුළුවන්. ඉතින් මම 2025 A-level කරපු ළමෙක් මම මගේ අත්දැකීම එක තමයි මම මේ ඔයාලට මේ වැරදි කියන්නේ. මොකද මේ වැරදි මමත් කරලා තියෙනවා. ඒකයි දැන් මම මේ වැරද්ද දැන් මට තේරෙනවා. ඒ හින්දා තමයි මම ඔයාලට කියන්නේ මේ වැරද්ද කරන්න එපා. මොකද කොතනකදී හරි මටත් ඒ අත්දැකීම හම්බුන හින්දා තමයි මම ඔයාලට කියන්නේ අනිවාර්යයෙන්ම මේ වැරද්ද කරන්න එපා කියලා. ඒකින්ද අනිවාර්යයෙන්ම මෙන්න මේ වැරදි නම් කරන්න එපා. පළවෙනි වැරද්ද තමයි pass paper. එතකොට pass paper නොකර යන්න එපා විභාගෙට. මොකද හේතුව තමයි pass paper කියලා කියන්නේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර කිරීම මාරම වැදගත්. මොකද අපිට ඒකෙන් තමයි ප්‍රැක්ටිස් එක හම්බෙන්නේ. ඒ වගේම තමයි අපිට අතට හුරුව මෙන්න මේ මොඩල් එකට තමයි එන්නේ. මේ විදිහට තමයි කරන්නේ. ඊළඟ ප්‍රශ්නේ මෙන්න මේ විදිහට හැදේ. අන්න ඒ වගේ ඒව ගැන අපිට අවබෝධය ගන්න අනිවාර්යයෙන්ම pass paper කරන්න ඕනේ. ඔයාලගේ ෆස්ට් එක තමයි අනිවාර්යයෙන්ම pass paper කරන්න. දෙවෙනි එක time table එක. ඔයාලට time table එකකට ඔයාලා ඔහේ පාඩම් කරන ගත්තොත් දැන් ඒ කියන්නේ දැන් මේ තියෙන දවස් පොඩි කාලයක් තියෙන්නේ ඔයාලට. ඉතින් මේ කාලය ඇතුළතදී ඔයාලා ගහන්න ඕනේ time table එක පොඩි plan එකක්. ඒතකොට ඒ කාලය ඇතුළත ඔයාලා හිතන්න ඕනේ මම මේ වැඩේ ඉවර කරනවා මම කරලා නැත්තේ මොනවාද? ඒ ටික note down කරගන්න. ඔයාලා ලියලා නැති දේවල් note down කරගන්න. මම මේ ටික කරන්න ඕනේ මේ ටික කරන්න ඕනේ. ඔයාලා ඒක ඉවරයි නම් මම මේක දැන් කරලා ඉවරයි නම් ඔයාලා ඉතින් ටික් එකක් දාගෙන මම මේක ඉවරයි. අන්න ඒ වගේ කරන්න ඔයාලා time table එකක් හදාගන්න. මොකද නැත්නම් කිසිම plan එකක් නැතුව මේක ඉවර කරන්න බෑ. මොකද ඔයාලා විභාගයට යද්දී ඔයාලගේ ඔළුව හැදෙන්න ඕනේ මම වැඩ සේරම ඉවරයි කියන මට්ටමකට. ඒ හින්දා අනිවාර්යයෙන්ම time table එකක් තියෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි මේ දවස්වල social media වල වැඩි කාලයක් ගත කරන්න එපා. මොකද ඔයාලා පාඩම් කරපු දේවල් අමතක වෙන්න පුළුවන්. ඔයාලා ඉන්න ඕනේ මේ දවස්වල ඇත්තටම කිව්වොත් ඔයාලගේ පාඩම් කරපු දේවල් මතක් කරන ඒ දේවල් එක තමයි ඉන්න ඕනේ. මොකද social media එක ගියොත් එහෙම ඔයාලා පාඩම් කරපු දේවල් අමතක වෙලා ඔයාලා විභාග මානසිකත්වයේ කියන එක අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම මම හිතන්නේ social media කියන එක අඩු කරන්න ඕනේ මේ කාලේ පුරාවටම. හතරවෙනි එක තමයි රෑ නිදි නැතුව ඉන්න එපා. ඒ කියන්නේ රෑට ගොඩක් නිදි මරන්න එපා. මොකද ඔයාලා රෑට නිදි මරන්න වෙන්නේ ඔයාලා පාඩම් කරපු දේවල් බොරුවට නිදි මරාගෙන පාඩම් කරා කියලා ඒව මතක හිටින්නේ නෑ ළමයි. මොකද ඔයාලා දැන් ඕනේ ඇත්තටම රිලැක්ස් මට්ටමක ඉන්න. ඇත්තටම මම්මගේ අත්දැකීම් එක කියන්නේ ඔයාලා මේ කාලේ පුළුවන් නම් මාරම රිලැක්ස් එකේ ඉඳලා පොඩි දේවල් විතරක් එකතු කරගන්න බලන්න. මොකද අපි අවුරුදු දෙකක් පුරාවට ඉගෙනගත්ත දේවල් අපිට මේ මාසය ඇතුළත ඉවර කරන්න බෑ. ඒ හින්දා පොඩ්ඩක් අර මේ රෑ නිදි නැතුව නිදි මරාගෙන එහෙම පාඩම් කරන්න තියාගන්න එපා. ඔයාලට පුළුවන් විදිහට මේ කාලේ පොඩි වෙලාවක් අරගෙන නිින්ද පොඩ්ඩක් වැඩි කරලා පොඩි වෙලාවක් අරගෙන ඔයාලගේ වැඩ ටික ඉවර කරගන්න. ගොඩක් ස්ට්‍රෙස් වෙන්න යන්න එපා. පස්වෙනි කරුණ තමයි අමාරු පාඩම් අනිවාර්යයෙන්ම මග අරින්න නම් එපා.
මොකද අමාරු සමහරක් ළමයි ඉන්නවා මේක අමාරුයි මට මේක හරියන්නේ නැහැ මට මේක මතකෙ හිටින්නේ මොකද විභාගෙට ගියාම ඒ පාඩමෙන්ම ඇවිල්ලා තියෙන්න පුළුවන්. එතකොට ඔයාලගේ මොලේ එතනින්ම ඩවුන් වෙනවා. අනේ මම මේක පාඩම් කරලා නැහනේ. එතකොට මම මොකද්ද කරන්නේ? එතනින්ම ඉවරයි. එතනින් ඒ වැටුනොත් එහෙම පේපර් එක පුරාවට මේ මයින්ඩ් එක කියන්නේ මට බෑ කියන මට්ටමේ. ඒ හින්දා මම කියන්නේ අමාරු පාඩම් තියෙනවා නම් ඒව පොඩ්ඩක් වැඩිපුර බලා ගන්න. ඔයාලා මේ මුකුත් ඒ කියන්නේ නැතුව යන්න එපා. හැම පාඩමක්ම උඩින් හරි බලලා යන්න. මම කියන්නේ දැන් බලලා ඉන්න ළමයින්ට නෙමෙයි කිසිම පාඩමක් බලපු නැති ළමයෙක්ට මම මේ කියන්නේ පාඩම නිකන් කියවගෙන හරි යන්න. මොකද මේ ඔයාලට එහෙම දන්නේ නැති වචනයක් හරි තිබ්බොත් ඔයාලා සෑහෙන්න වැටෙනවා පේපර් එක ඇතුලේ. ඒ හින්දා මගේ අත්දැකීමෙන් කියන්නේ අනිවාර්යෙන්ම ඔයාලා උඩින් හරි පාඩම ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. හයවෙනි එක තමයි ඔයාලා එක්සෑම් එකට කලින් දවසේ ඒ කියන්නේ ෆුල් පාඩමක් ඔයාලගේ ඉකෝන් ගමුකෝ. අපි ඉකෝන් කියන විෂය ගත්තොත් එහෙම ඒකේ පළවෙනි පාඩම ආර්ථික විද්‍යාව හැඳින්වීමනේ ළමයි. අපි ඒ පාඩමම විභාගයට කලින් දවසේ පාඩම් කරන්න ගියොත් අපිට අර මොකද එක පාඩමකින් එන්නේ MCQ දෙකක් වගේ. එතකොට ෆුල් ප්‍රශ්නයකට එන්නේ පොඩි ප්‍රමාණයක්නේ. එතකොට අපි මුළු සිලබස් එකක් ඇතුලේ තමයි පේපර් එක හැදෙන්නේ. එතකොට අපි එක පාඩමකට ફોකස් එක දෙන එක ඇත්තටම වැරදි මේ දවස්වල. ඒ හින්දා අපි හැමදේම සමරි වශයෙන් තමයි මේ දවස්වල යන්න ඕනේ. ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයාලා එක පාඩමකට මහන්සි වෙන එක නවත්තන්න මේ කාලේ. ඔයාලා හැමදේම ඒ කියන්නේ මුළු සිලබස් එකත් එක්කම තමයි මේ කාලේ ඔයාලා ඉන්න ඕනේ. හත්වෙනි කරුණ තමයි මේක විශේෂය ළමයි. ඒ කියන්නේ ඔයාලා තව කෙනෙක් එක කම්පෙයාර් කරන්න යන්න එපා. ඒ කියන්නේ දැන් ඔයාට යාළුවෙක් ඇවිල්ලා කියනවා කියනකො මම මේක බලාගත්තා ඔයා මේක බලාගත්තද? එතකොට ඔයා හිතනවා ආනේ දැන් මම මේකත් බලන්න ඕනේ අරකත් බලන්න ඕනේ මට වැඩ ගොඩයි. ඒ වගේ ඔළුව විකාර කරගන්න එපා. මේ මට මෙච්චර තියෙන ඔයාලා මොනවාද පාඩම් කරේ යාළුවගෙන් අහන්න යන්න එපා. ඔයාලා මොනවාද පාඩම් කරේ මේ තව මොනවාද තියෙන්නේ අලුත් දේවල් මොනවාද ඒව මුකුත් එපා. ඔයාලගේ සිලබස් එක ඇතුලේ තියෙන දේ ඔයා හොඳට පාඩම් කරත් ඔයාලට හොඳට විභාගෙට මුහුණ දෙන්න පුළුවන්. ඒ හින්දා මම කියන්නේ තව කෙනෙක් එක්ක කම්පෙයාර් වෙන්න යන්න එපා. එයාට පුළුවන් නම් ඇයි මටත් පුළුවන් වෙන්න ඕනේ කියලා එයා පාඩම් කරපුවම ඔයා පාඩම් කරන්න යන්න එපා. ඉතින් ඔයාගේ ටික පාඩම් කරලා එක්සෑම් එකට යන්න. එතකොට 8 වෙනි කරුණ තමයි රිවිෂන් එක. අපි රිවිෂන් පාඩම් කරනවා කියලා කියන්නේ අපි අපේ තියරි එක නැවතත් බලා ගැනීම තමයි රිවිෂන් කියලා කියන්නේ. ඉතින් ඒක අන්තිම සතියට කල් දාන්න එපා. දැම්මම පටන් ගන්න, දැම්මම රිවිෂන් කරන්න, පාස් පේපර් නැවත බලන්න, ඔයාලට බැරි තැන් මොනවද කියලා බලන්න, ලියාගන්න, නෝට් ඩවුන් කරගෙන ඒව නැවත ක්ලියර් කරගන්න. ඉතින් රිවිෂන් කියන දේ අන්තිම සතියට දාන්න එපා. පුළුවන් තරම් මේ දැන් මේ කාලේ අරගෙන ඔයාලගේ රිවිෂන් එක පටන් ගන්න. ඔයාලගේ සිලබස් එක මතක් කරගන්න. ඉතින් මේ අන්තිම සතියට වැඩේ කල් දාන්න එපා. ඉතින් ලොකු වැරද්දක් මේක. අන්තිම සතියට කල් දාන එක. මොකද ඔයාලා හිර වෙනවා වගේ දැනෙනවා. මොකද එතනදී ඔයාලට ඩවුට් එකක් ආවොත් මට මේක බෑ කියනකොට ඒතර ඔයාලා ස්ට්‍රෙස් වෙනවා වැඩි. ඒ හින්දා මං කියන්නේ සතියකට විතර කලින් ඔයාලගේ රිවිෂන් එක ඉවරයක් කරගන්න ඕනේ. තමයි 9 වෙනි වැරද්ද තමයි තියරිම විතරක් ළමයි බල ඉන්න එපා. ඔයාලා තියරිම විතරක් බලන්න එපා. ඔයාලා බලන්න ඕනේ ඔයාලගේ ෂෝට් නෝට්ස් තියෙනවා නම් ඒව බලන්න ඕනේ. ඒතර ප්‍රශ්න බලන්න ඕනේ. ගොඩක්ම ප්‍රැක්ටිස් එක තමයි වැදගත්. මොකද තියරිය කෙලින්ම අහන්නේ නැහැ ප්‍රශ්න. ප්‍රශ්නවල තියරිය කෙලින්ම එහෙම අහන ප්‍රශ්නක් තියෙනවා. හැබැයි මගේ අත්දැකීම් එක මං කියන්නේ තියරිය එහෙමම ඇප්ලයි කරන්න තියෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ඔයාලා තියරියත් එක්ක යන ප්‍රශ්න මොනවාද? අපි කොහොමද මේවට උත්තර ලියන්න ඕනේ? මේව කොහොම හැදෙයිද? අන්න ඒව තමයි ඔළුවේ තියෙන්න ඕනේ. නැතුව තියරිය විතරක්ම කටපාඩම් කරා කියලා ඔයාලට මේ පේපර් වලට උත්තර ලියන්න අමාරුයි. ඒ හින්දා තියරි විතරක්ම පාඩම් කරන්නේ නැතුව පාස් පේපර් ඔයාලගේ ෂෝට් නෝට්ස් බලන්න. ඊට පස්සේ ඔයාලා ළඟ තියෙනවා කී පොයින්ට්ස් විවරණ ඒව අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් ඔන්න අන්තිම වැරද්ද තමයි ළමයි මේක ඉතාමත් වැදගත් මට බෑ කියන එක.
මට බෑ කියලා හිතන්නවත් එපා. මොකද ඔයාලා අන්තිම වෙනකම් ඔයාලට කොච්චර ඒ කියන්නේ ඔයාලා හිතන්නවා පාඩම් කරපු නැති ළමෙක් මම වැඩ කරලා නැහැ කියලා. ඒ ළමයෙකුත් හිතන්න ඕනේ මට මේක පුළුවන්, මම මේක කොහොම හරි ඉවර කරනවා. ඒ හින්දා මම කොහොම හරි ඉවර කරනවා කියන තැන ඉඳලා මේ වැඩ ටික මේ දවස් ටික ඉවර කරන්න. මොකද ඔයාලට හැමතිස්සම ඔළුවේ වැඩ කරනවා නම් මට පුළුවන්, මට මේක ඉවර කරන්න පුළුවන් කියලා. ඇත්තටම ඒක තමයි තියෙන ශක්තිය ඔයාලට මේ වැඩේ ඉවර කරන්න. ඉතින් හැමතිස්සම හිතන්න මට පුළුවන් කියලා. හැමෝම හිතන වැරද්දක් තමයි මට මේක කරන්න බෑ කියන එක. ඉතින් එහෙම හිතන්න එපා. මට මේක පුළුවන් කියලා හැමතිස්සම හිතන්න. එතකොට ඔයාලට මේ A level journey එක ගොඩ දාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න. ඒ වගේම තමයි ඔයාලට මොනවා හරිම ඩවුට් එකක් තියෙනවා නම් මොනවා හරිම ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ඒකට රිප්ලයි කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ අරන් එන්න. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් මම ඔයාලගේ A level journey එකට හදවතින්ම සුබ පතනවා.